සුබම සුබ දවසක් ඔබ සියලුම දෙනාට. මම ශාන් ටයිල් ගෙදරින් අද මේ වීඩියෝ එක මම ගේන්න වලට වැදගත් කරුණු 8ක් සම්බන්ධයෙන් කතා කරන්න. ඒ තමයි අපි ටයිල් එකක් මිලදී ගන්න ගියාට පස්සේ සලකන්න ඕන එහෙමත් නැත්නම් කන්සිඩර් කරන්න ඕන වැදගත්ම කරුණු 8 සම්බන්ධයෙන් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියනවා. ඉතින් මේ වීඩියෝ මාලාව ගේන්න හේතුව තමයි ටයිල් ගැන කිසිදු අවබෝධයක් නැති කෙනෙක්ට වුණත් මේ වීඩියෝ මාලාව නැරඹුවාට පස්සේ Tamanට තනියම වුණත් තමන්ගේ අවශ්‍යතාවය මිලදී ගැනීම හැකියාවක් ලබා ගන්න. ඉතින් ඒත් එක්කම අපි මේ කරන ව්‍යායාමයේ පිළිබඳ ඔබගේ පැහැදීමක් තියෙනවා නම් අපිව subscribe කරන්න, ඒ වගේම like එකක් comment එකක් දාන්න. ඒක අපේ ආත්ම විශ්වාසයට, ඒ වගේම තමයි මේ අපි කරන දෙයට ඉතාමත් මහත්ම තෘප්තියක් අපිට ගෙන දෙනවා. ඉතින් අපි බලමු මේ කරුණු 8 මොනවද කියලා. විශේෂයෙන්ම අපි සලකා බලන්න ඕන අපි ටයිල් එක මිලදී ගනිද්දී. පළවෙනි දේ තමයි අපි ටයිල් එකක් මිලදී ගන්නකොට අපි කන්සිඩර් කරන්න ඕන අපි මේ ටයිල් එක දාන ස්ථානය. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට කිව්වොත් ලිවිං ඒරියා එක, රූම්ස්, බාත්රූම් එක, වෙරන්ඩා. එතකොට මේ අවස්ථාවෙන් අවස්ථාවට අපි යොදන ටයිල් එක වෙනස් වෙනවා. ඉතින් අපි හැමෝම දන්න ගොඩක් වෙලාවට ලිවිං ඒරියා එකට අපි දාන්නේ ග්ලොස් කියන concept එකෙන් දානවා. හැබැයි දැන් ඒක වෙනස් වෙලා මැට් කියන concept එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බාත්රූම් එකට ගියාට පස්සේ බාත්රූම් එකේ වෝල් එකට අපිට පුළුවන් ග්ලොස් මැට් දෙකම දාන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි දාන්නේ බාත්රූම් ෆ්ලෝර් එකට මැට් කියන concept එකේ තමයි දාන්නේ. ඒතර වැරන්ඩා එකට ආවට පස්සේ වැරන්ඩා කීදිත් අපි ගොඩක් වෙලාවට 99%ක්ම වගේ අපි දාන්නේ මැට් කියන concept එක තමයි දාන්නේ. මොකද අවුට්ඩෝර් ගත්තට පස්සේ අපි වතුරත් එක්ක මුසු වෙනවා. ඒ නිසා ඒ තියෙන ස්ලිපරි ගතිය එහෙම නැත්නම් ලිස්සන ගතිය මේ අඩු කරගන්න අපි මැට් කියන concept එක තමයි දාන්නේ. ස්ටෙයාකේස් එකක් ගත්තොත් එහෙම ඉන්ඩෝර් ස්ටෙයාකේස් එකක් නම් අපිට මැට් ග්ලොස් දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුට්ඩෝර් එකක් නම් අපිට මැට් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි යූස් කරන ඒරියා එක අනුව අපි ටයිල් එක තෝරගන්න ගැන කන්සිඩර් කරන්න ඕන පළවෙනි සාධකයේ විදිහට. අපි දෙවෙනි සාධකයේ විදිහට බැලුවොත් එහෙම ඊළඟ සාධකය තමයි ටයිල් concept එක. එහෙමත් නැත්නම් මේ ටයිල් එකේ සර්ෆේස් එකත් එක්ක තීරණය කරන එක. ඉතින් මේ ටයිල් එකක් ගත්තට පස්සේ මූලික වශයෙන්ම ටයිල් එකත් මේකේ ස්පෙસિෆිකේෂන් අනුව වර්ග කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ටයිල් බොඩි එක, අනිත් එක තමයි ටයිල් සර්ෆේස් එක. ටයිල් බොඩි එකෙන් තමයි ටයිල් එකේ මූලිකම ඒකේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ පොළවත් එක්ක. සර්ෆේස් එකෙන් තමයි අපිට ඕන කරන ඩිසයින් එක, ඒ වගේම තමයි අපිට ඕන කරන concept එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් සර්ෆේස් එක අනුව අපි කොහොමද ටයිල් එක තෝරගන්නේ? අපි මූලික වශයෙන්ම මේ සර්ෆේස් එක මත concept එක වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි glossy කියන concept එක, දෙවෙනි එක තමයි matte කියන concept එක. ඉතින් glossy කියන concept එක එහෙම නැත්නම් අපිට shine පැත්තට කියලා කියන්න පුළුවන්. matte කියන එක අපිට rough එහෙම නැත්නම් රළු කියන පැත්තට ගන්න පුළුවන්. ඉතින් මේකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම gloss style එක ගත්තොත් එහෙම semi gloss, high gloss, ultra gloss මේ කියලා අපිට ප්‍රභේද විදිහට වෙන් කරන්න පුළුවන්. එතකොට matte එක ගත්තොත් එහෙම semi matte එක, rough එක, sugar finish, carving ඔය විදිහට අපිට විවිධ ආකාරයෙන් නම් කරන්න පුළුවන්. නමුත් අපි මේක අපි යොදා ගන්න අපි ඉස්සලා ඒරියා එක සිලෙක්ට් කරානේ. ඒරියා එක සිලෙක්ට් කරලා උදාහරණයකට බාත්රූම් එකක් ගත්තොත් බාත්රූම් එකේ වෝල් එකට අපි ෂයින් ටයිල් එකක් දානවා නම් මැට් එකක් අපි දානවා බාත්රූම් එකේ ෆ්ලෝර් එකට. අන්න ඒ වගේ අපිට හැකියාව තියෙන්න ඕන අපේත් common sense use කරන්න ඕන. දැන් ගොඩක් වෙලාවට ආකිටෙක්චර්ස්ලා එහෙම නැත්නම් ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය බාස් එයාලට උපදෙස් දෙනවා. නමුත් අපිත් හිතන්න ඕන අපිටත් common sense එකක් තියෙන්න ඕන. අපිට හිතන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා අපි මේ ටයිල් එක මේ ස්ථානට ගැලපෙනවද මේක ද අපි දාන්න ඕන කියන එක ගැන අවබෝධයක් ඇතුව දාන්න ඕන. ඉතින් මම ඒක දකිනවා දෙවනි වැදගත් කාරණා විදිහට අපි ටයිල් එකක් සිලෙක්ට් කරගද්දී. ඊළඟට අපි කන්සිඩර් කරන්න ඕන කරුණක් තමයි මේ ටයිල් එකේ සයිස් එක. මේක ඊටාම වැදගත් කාරණයක්. මොකද මේ ටයිල් එකේ නිමාව එහෙමත් නැත්නම් ෆයිනල් අවුට්කම් එකට මේ ටයිල් එකේ සයිස් එක ඊටාමත් වැදගත්. නමුත් ලංකාවේ ගොඩාක් කට්ටියගේ දැනුම මේ සම්බන්ධයෙන් අඩුයි. මොකද ගොඩක් කට්ටිය 2x2 කියන ටයිල් එක තමයි දාන්නේ. ඉතින් එයාලා ලිවිං ඒරියා එක, රූම්, සෝන තැනකට ගියාට මේ 2x2 ටයිල් එක තමයි එයාලා හොයන්නේ. ඉතින් නමුත් ලෝකේ අපි අලුතෙන් ට්‍රෙන්ඩ් ගත්තට පස්සේ ලෝකේ ටයිල් එන්න විශාල වෙලා තියෙනවා. දැන් 9.4 ඒ වගේ තමයි 10.5 ඒ වගේ සයිස් පවා ටයිල් නිෂ්පාදනය කරන ලෝකේ ලංකාවෙත් තියෙනවා. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ගොඩක් කට්ටිය එක්ස්පීරියන්ස් ඇති අපි පොඩි කාලේත් අපි දැකලා තියෙනවා 1x1 එක අඩිය 16 ඉරඩි පොඩි ටයිල් අපි දැකලා තියෙනවා. නමුත් වර්තමානයේ වෙද්දි දැන් ඒ ටයිල් භාවිතයෙන් ඉවත් වෙනවා. ඒත් එක්ක තමයි මේ 2x2 කියන concept එකත් තව අවුරුදු 4කින් 5කින් අයින් වෙනවා. මොකද ඒක ට්‍රෙන්ඩ් එකේ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා කෙනෙක්ට දැනට
ලිවින් ඒරියා එකට දාගන්නවන අඩුම ගානේ 2x4 කියන ටයිල් එකක් දාගන්න. මොකද 2x4 කියන ටයිල් එක තව අවුරුදු 15ක් 20ක් වගේ යනකම් ට්‍රෙන්ඩ් එකේ තියෙනවා. පුළුවන් නම් ඊට වඩා ලොකු ටයිල් එකක් දාගන්න බෑ. at least 2x4 එකවත් දාගන්න උත්සාහ කරන්න. ඒත් එක්ක තමයි ගොඩක් කට්ටිය අපේ ලංකාවේ උත්සාහ කරනවා මේ බාත්රූම් එකට 2x1 කියන ටයිල් එක දාන්න. ඉතින් 2x1 ටයිල් එක කොස්ට් එක පොඩ්ඩක් අඩුයි තමයි. හැබැයි ඒකේ අවුට්කම් එක ඒ බාත්රූම් එකකින් අපි බලාපොරොත්තු වෙන ඒ ෆිනිෂින් එක ඒ ටයිල් එකෙන් ගන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් හැම වෙලාවම ලොකු ටයිල් එකක් යූස් කරන්න බලන්න. ඒකේ ඇඩ්වාන්ටේජ් තියෙනවා ගොඩක්. ඒක ගැන අපි ඉස්සරහට වීඩියෝ එකක් කරනවා. ඉතින් ටයිල් සිලෙක්ෂන් එකත් ටයිල් සයිස් එකත් හරි වැදගත් වෙනවා. ඉතින් දැනට තියෙන කන්ඩිෂන් එකත් එක්ක ලිවින් ඒරියා, ඩයිනින්, එතකොට ඕපන් කිචන් එකක් නම් ඒ වගේ තැන්වලට 2x4 යූස් කරන්න උත්සාහ කරන්න. කාමරවල 2x2 ප්‍රශ්නයක් නැහැ. වරන්ඩ වලටත් 2x4 පුළුවන් නම් යූස් කරන්න. හැබැයි 2x2 දැම්මක්වත් ඒකට ගැටලුවක් නැහැ. රූෆ් ටොප්, බැල්කනි වලට රූෆ් ටොප් 2x2 යූස් කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ගොඩක් වෙලාවට අපි ගැවසෙන අපි වාසය කරන ස්ථානවලට 2x4 එක යොදා ගන්න උත්සාහ කරන්න. ඒක ෆයිනල් අවුට්කම් එකක්. එහෙම නැත්නම් මේකේ ෆිනිෂින් එකේදී හොඳ ලස්සන ෆිනිෂින් එකක් දෙනවා. කොහොම වුණත් 2x2 එකට වැඩිය 2x4 එකේදී ෆිනිෂින් එක වැඩි. මොකද ඔයාලා දන්නා 2x2 ගත්තොත් එහෙම ඒක 2x4 එකත් එක්ක කම්පෙයාර් කරද්දී මේක දෙකට මැදින් කැපෙනකොට අපි කතා කරන භාෂාවෙන් මේ කුස්තුර තියෙනනේ, කුස්තුරේ තියෙන නිසා ඒකේ තියෙන ලක්ෂණ බව අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේ ටයිල් සයිස් එකත් හරි වැදගත් වෙනවා ස්ථානෙන් ස්ථානයට. මේක අපි ෆැන්ටියට ආවට පස්සේ වෙනස් වෙනවා. එතකොට බාත්රූම් වෝල් එකට ආවට පස්සේ වෙනස් වෙනවා. ඔය මම කියපු විදිහට. හැබැයි පුළුවන් නම් හැකිතාක් ඔයාලට ලොකු ටයිල් එකකට යන්න පුළුවන් නම් ඔයාලගේ අවුට්කම් එක හොඳ විදිහට කරගන්න පුළුවන්. ඊළඟට අපි කන්සිඩර් කරන්න ඕන දෙයක් තමයි මේ ටයිල් ටයිප් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ටයිල් එකේ මැටීරියල් එකේ තියෙන ගුණාත්මක භාවය මත ටයිල් එක කොහොමද වෙනස් කරලා තියෙන්නේ කියලා. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය මූලික වශයෙන්ම දන්න මේ ටයිප් දෙකක් තමයි මේ සෙරමික් පෝසිලින් කියලා. ඊට අමතරව තියෙන ෆුල් බොඩි, ඩබල් ලේයර්, හෝමෝජීනියස් වල ගොඩාක් මේකේ ටයිප් තියෙනවා. මූලික වශයෙන් අර දෙක දැනගත්තම ඇති. ඉතින් පුළුවන් තරමක් පෝසිලින් ටයිල් එකක් යොදා ගන්න බලන තමන්ගේ ලිවින් ඒරියා එකට, ඒ වගේ තමයි ඩයිනින්, කිචන්, වරන්ඩා, අවුට්ඩෝර් කාපෝස් ඒවට පෝසිලින් ටයිල් එකක් යොදා ගන්න උත්සාහ කරන්න. සෙරමික් ටයිල් එකත් දැන් බහුල වශයෙන් යොදා ගන්නවා. මේ දෙක කම්පෙයාර් කරලා බලද්දී පෝසිලින් ටයිල් එක ශක්තියෙන් උසස්. මොකද පෝසිලින් ටයිල් එක කියලා සාමාන්‍ය සෙල්සියස් අංශක 1400කට වගේ වැඩි උෂ්ණත්වයකින් තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. එතකොට සෙරමික් ටයිල් එක ආවට පස්සේ සෙල්සියස් අංශක 1100ක් වගේ ගානක නිෂ්පාදනය වෙනවා. ඉතින් මේකෙන් කියන්නේ සෙරමික් ටයිල් එක හොඳ නැහැ කියන එක නෙමෙයි. මේකේ වෙනම කරන්න ඕන දීර්ඝ කරන්න ඕන මාතෘකාවක් මම මේක ඉදිරියේදී කරනවා සෙරමික් පෝසිලින් වල වෙනස. පෝසිලින් ටයිල්ස් වල වගේම සෙරමික් ටයිල් වල හොඳ ටයිල්ස් තියෙනවා. උදාහරණයක් විදිහට ඩ්‍රයි ප්‍රෙස් සෙරමික් කියන එකේම ගොඩක් හයියි. ඉතින් ඒකේ කන්සෙප්ට් වෙනස් වෙනවා. නමුත් අපි මූලික වශයෙන්ම අපිට අඳුර ගන්න පුළුවන් විදිහකට සෙරමික් ටයිල් එකට වැඩිය පෝසිලින් ටයිල් එක ශක්තියෙන් උසස්. ඒ නිසා ඔයාලා උපරිම උත්සාහ කරන්න ලිවින් ඒරියා, වරන්ඩා, අවුට්ඩෝර්, කාර් පෝච්, එතකොට කිචන් වගේ තැන් වලට මේ පෝසිලින් කියන මාධ්‍යලින් යොදා ගන්න. සෙරමික් ටයිල් වෝල්ස් වල ප්‍රශ්නයක් නැහැ. බාත්රූම් වෝල්ස්, එතකොට ඒත් එක්කම ඉන්ඩෝ අවුට්ඩෝර් එලිවේෂන්ස් ඒ වගේ වලට සෙරමික් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිත් මම කියපු දේවල් වලට පෝසිලින් ටයිල් එකක් යොදා ගන්න උත්සාහ කරන්න. ඒක ශක්තියෙන් වගේම කල්පැවැත්මුත් ඒ ටයිල් එක උසස් වෙන නිසා. පස්වෙනි කාරණේ විදිහට මම දකින ඊළඟට වැදගත්ම කාරණයක් මේ අපි කතා කරන මාතෘකා 8 යටතේ ඒ තමයි ටයිල් ඩිසයිනින් and කලර්. ඉතින් අපි ටයිල් එකක් අපි ගෙදරට දාන්නේ අපේ ලස්සන නැත්නම් අපේ තියෙන ඒ නිවසේ අලංකාර භාවය රැකෙන්නනේ. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ මේක නිසි අවබෝධයක් නැති නිසා තමන්ගේ ගෙදරට යොදා ගන්න ඕන මොන ඩිසයින් එකද කලර් එකද කියන එක අවබෝධයක් ගන්නෙ නැහැ. ඉතින් අතර මේ ටයිල් ලේනින් කියන එක මේ කලාවක්. ඉතින් මේ කලාව අපි හරියට කරේ නැත්නම් අපි මේක හරියට ලේ කරේ ගත්තේ නැත්නම් අපි මැෂ් කරගත්තේ නැත්නම් මොන ටයිල් එක දැම්මත් ඒක අපිට එන්නේ නැහැ. ඒ එන්වයරන්මන්ට් එක ක්‍රියේට් වෙන්නේ නැහැ. ඉතින් අපිත් ගොඩක් තැන් දැකලා තියෙනවා සමහරක් වෙලාවට සමහරක් ඩිසයිනර්ස්ලා වෙන්න පුළුවන්, ආකිටෙක්චර්ස්ලා වෙන්න පුළුවන්. කට්ටියත් එක්ක කතා කරලා ඒක ඩිසයින් කරලා තියෙනවා. ඒක ඇත්තටම ඒ එන්වයරන්මන්ට් එකට ගැලපෙන්නේ නැහැ. ආයෙ තමයි මේකේ අවුට්පුට් එකක් එන්නේ නැහැ. සාමාන්‍ය අපි ගෙදරකට ටයිල් එකක් ලේ කරනකොට ඒ ගේට් එකේ ඉඳලම එන්ට්‍රන්ස් එක ඒ වගේ තමයි ලිවින් ඒරියා, ඊට පස්සේ ස්ටෙයාර් කේස් යනවා නම් වෝල්,
ඊටස ගිහිල්ලා පස්පලෝ එකට යනවා එහෙම ඇතන ලොබි ටීවි ලොබි ඊටස්ස බැල්කනි මාස්ටර් බෙඩ්රූම් ඔය කියන හැම එකක්ම මේ කම්බිනේෂන් එකක් තියෙන්න ඕන අපි හරියට කරනවා නම්. එතකොට එකකට මැච් වෙලා කියන්න ඕන. කියන්නේ ඒ පුද්ගලයාට ඒක ෆීල් වෙන්න ඕන අපි ඒ දේ අපි නිර්මාණය කරාට පස්සේ. නමුත් අපේ අතරම අපි දකින්න දෙයක් තමයි ඒක හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ හරි වැදගත් දෙයක් මේක තමන්ට අවබෝධයක් තියෙන්නත් ඕන. ඒ වගේම තමයි තමන් උපදෙස් ගන්න කෙනාටත් අවබෝධයක් තියෙන ඕන මේ සම්බන්ධයෙන්. ඉතින් ඉස්සල්ලාම කන්සිඩර් කරන්න ඕන දෙයක් තමයි ගෙදර ඉන්න කෙනා ගෙදර ඉන්න කට්ටිය ඒකේ වාසය කරන කට්ටිය ඒ කට්ටියගේ රුචිකත්වයත් අරගෙන ඒ ස්ථාන වලට මැච් වෙන විදියට ඒක ප්ලෑන් කරගන්න ඕන. නැත්නම් මොකද සාමාන්‍ය ටයිල් වල ඒකාට පස්සේ ආයේ ඒක අයින් කරලා එහෙම නැත්නම් වෙන එකක් රිප්ලේස් කරන්න ගියොත් ලොකු කොස්ට් එකක් යනවා. ඒ නිසා කරගන්න දේ හරියට කරගන්න ඕන. ආයෙ තමයි ට්‍රෙන්ඩ්ස් පස්සේ යන්න එපා. දැන් මේක අපි Facebook එකේ හරි මොකේ හරි TikTok එකේ හරි දකින්න දෙයක් එකපාර මේක ඇප්ලයි කරන්න යන්න එපා. ඒක අපිට මැච් වෙනවද? ඉස්සරහට යන ට්‍රෙන්ඩ් මොනවද? මේක අවුට් ඔෆ් ෆැෂන් වේද? මේ ටයිල් කියන්නේ ඇඳුම් වගේ දෙයක් තමයි. කාලෙන් කාලට මේක වෙනස් වෙනවා. ඒතර අපි දැනගන්න ඕනේ මේ දාන ඩිසයින් එක තව අවුරුදු 5කින් 10කින් අයින් වෙන නෙමෙයි. ඒක දීර්ඝ කාලිනව තියෙන. ඒක කවදා බැලුවත් කවදා ගියත් ඒක යුනික් charm natural look එකක් කරගෙන ලක්ෂරි විදියට තියෙනවා නම් එහෙම තමයි අපි ප්ලෑන් කරලා කරන්න ඕනේ. ඒ නිසා ටයිල් මේක ඩිසයිනින් තෝරද්දි අනිවාර්යෙන් මේ ටික මේ ෆැක්ටර්ස් ටික පොඩ්ඩක් හිතන්න. ඒක අනාගතයට කොහොමද යන්නේ? අනාගතයේ මේක ගැලපෙනවද මේ ඩිසයින් එක? එතකොට ඒකත් එක්කම දැන් ගොඩාක් කට්ටිය දකින්න ඔය මම දකින්න ඔය ස්කර්ටින් එහෙම ගහද්දි හැමෝම මොන ටයිල් එක ගෙනවත් කළු පාට ස්කර්ටින් එකක් ගහනවා. එහෙම නැත්නම් දොර ගාවට කළු පාටින් දාගන්නවා බෝඩර් එකක්. මේවා ගොඩාක් හැමෝම ෆලෝ කරලා තියෙන. නමුත් ඊට වඩා ගොඩාක් දේවල් ක්‍රම සහජ දිනවා ඒ ස්ථානේ ලස්සන කරගන්න. ඒ වගේ තමයි යුනික් දේවල්. ඉතින් අපි තනක් කරද්දී අපි දෙයක් කරද්දී අනිවාර්යයෙන්ම වෙනසක් එක්ක හොඳ දෙයක් කරන්න ඕනේ ඉදිරි ගැනත් හිතලා. ඉතින් මේ ඩිසයින් කියන එකත් හරි වැදගත්. ඒ ගැන කන්සිඩර් කරන්න. ඒ වගේම තමයි තමන්ටත් අවබෝධයක් තියෙන්න ඕන මේ ඩිසයින් එක මෙහෙම දැම්මොත් හොඳයිද? මොකද කට්ටියට එක කතන්දර කියන්න පුළුවන්. නමුත් අපි ඉන්න තැන අපිට හිතෙන්න ඕන මේක මෙතන ගැලපෙයිද කියලා කොමන් සෙන්ස් එක යූස් කරන්න ඕන ඉස්සෙල්ලාම අපි. ඉතින් 6 වෙනි කාරණේ විදිහට මම දකින දෙයක් තමයි මේ මේන්ටෙනන්ස් ඇන්ඩ් ඩියුරබිලිටි කියන එක. අනිවාර්යයෙන්ම ටයිල් එකක් ගත්තම ඩියුරබිලිටි නැත්නම් කල්පවත්මක් කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අපි සල්ලි වියදම් කරලා ගන්න ටයිල් එකේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඔයාලට අහන්න පුළුවන් ෂොප් එකෙන් හරි නැත්නම් ඒ ඔයාලත් එක්ක ඩීල් කරන ඒජන්ට් ගෙන් අහන්න පුළුවන් කොහොමද මේකේ ස්පෙસિෆිකේෂන් කොහොමද මේකේ තියෙන ඕන සර්ටිෆිකේට්ස් මොනවද මේ සම්බන්ධයෙන් තියෙන එක්ස්පීරියන්ස් මොනවද කියන එක ගන්න ඕන. ඉතින් ඒත් එක තමයි මේන්ටෙනන්ස් ගත්තොත් මේ කොහොමද මේක මේන්ටෙනන්ස් කරන්න ලැයිද මේක දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් බාත්රූම් එකට වගේ අපි ග්ලොසි ටයිල් එකක් දාගෙන කොහොමද මේන්ටේන් කරන්නේ? රෆ් ටයිල් එකක් දාලා අපිට යූස් කරන්න පුළුවන්ද? ඒකට මැට් කන්ඩිෂන් එක නේද ගැලපෙන්නේ? ඒ වගේ බලන්න ඕන. ආයෙ තමයි මේකේ ගොඩක් වෙලාවට ෆැන්ට්‍රි වගේ දාද්දී සාමාන්‍ය normal gloss එකක් දාගෙන කෙමිකල් එක යූස් වෙද්දී කොහොමද මේක මේන්ටේනන්ස් කරන්න පුළුවන්ද බැරිද? අන්න ඒ වගේ ඒ අදහස් ටික අපි කන්සිඩර් කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ මේන්ටේනන්ස් ඒ වගේම තමයි මේ කල්පැවැත්ම පිළිබඳ අවබෝධයක් ඇතුව අපි ටයිල් එක ගන්නකොට කන්සිඩර් කරන්න ඕන. 7 වෙනි කාරණා තමයි තවත් වැදගත්ම දෙයක් වෙන බජට් එක. එහෙමත් නැත්නම් අපේ ප්‍රොජෙක්ට් එකට අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදල. ඉතින් මේ ගැන කතා කරොත් ඉතින් හරි අවබෝධයක් නැතිකමින් ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය විශාල මුදලක් කියලා වියදම් කර ගන්නවා. හරි අවබෝධයක් නැතුව එක්ක කෙනෙක් ගැන කියමට අහලා එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් එක නමකට ගිහිල්ලා ඒ වගේ කරගන්නවා. ඉතින් මෙතෙන්දී දෙන තියෙන අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් බෙදා ගන්න තියෙන දෙයක් තමයි අපි මේ ටයිල් ෆීල්ඩ් එක ගත්තම දැන් අපි සමහරක් වෙලාවට අපේ ළිඳ ඉන්න ගෙම්බෝ වගේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි ලංකාවෙන් එපිට දෙයක් දකින්නේ නැහැ. එතකොට හොඳ දෙයක් එනකොට ඒක අපි ගන්න කැමති නැහැ. අලුතෙන් ට්‍රෙන්ඩ් එකක් එද්දී ඒ ට්‍රෙන්ඩ් එකට යන්න කැමති නැහැ. අලුතෙන් ටෙක්නොලොජි එකක් එනකොට ඒ සම්බන්ධයෙන් අපි ඒකට ඇඩැප්ට් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මම බ්‍රෑන්ඩ් විදිහට මම කියන්න කැමති නැහැ. නමුත් ඉතින් ලංකාවේ ප්‍රොඩක්ෂන් 3ක් තියෙනවා. මේ ඉතින් සහ ඊට අමතරව අපිට ආනයනික ටයිල්ස් එනවා. ඉතින් සමහර ආනයනික ටයිල් තියෙනවා මේ ලංකාවේ නිෂ්පාදනය කරන හැම ටයිල් එකකටම වැඩිය හොඳයි. එතකොට සමහරක් වෙලාවට ඒකේ මිලාඩු වුණාම ප්‍රශ්නයක් තමයි මේකේ මිලාඩු වෙන එක. නමුත් මිලාඩු වෙලා තියෙන්නේ මොකක්වත් හින්දා නෙමෙයි. ඒ ගහන රටේ උදාහරණයකට ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ටයිල් එක හදන්න කිසිම දෙයක් එක පිටරටකින් ගේන්නේ. යාලා ඒ රටේම දේවල් තමයි හදන්නේ.
ආයේ ශ්‍රමය අඩුයි. ඉතින් එතන ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩුයි. ඉතින් අපි ලංකාව ගත්තොත් එimhe ලංකාවේ ටයිල් එකක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය ගොඩක් වැඩි. මොකද ඔක්කොම සියලු දේවල් රටින් ගේන්නේ. ආයෙත් මෙහි ශ්‍රමය වැඩි. මේ ගත්තොත් ඉලෙක්ට්‍රිසිටි වැඩි. මේ තෙල් වලින් තමයි මේක බර්නින් කරන්නේ. තෙල් වල ගණන් වැඩි. ඉතින් මේකත් එක්ක ප්‍රොඩක්ෂන් කොස්ට් එක ගොඩක් වැඩි. එතකොට ටයිල් එකක් ඉතින් ගණන් වැඩි වෙන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඒ දේ ගැන අවබෝධයක් නැතිකමින් සමහරක් වෙලාවට ගොඩක් කට්ටිය තමන්ගේ බජට් එක වියදම් කරනවා. ඉතින් හරියට කරොත් කෙනෙක්ට ලොකු කොස්ට් එකක් වියදම් කරන්නේ නැතු හොඳ අවුට්කම් එකකින් කරගන්න පුළුවන් තමන්ගේ වැඩේ. අතට මේ බජට් කරද්දී සමහරක් වෙලාවට මේ ගැනත් අපි කතා කරන්න ඕන. අවශ්‍ය තැනට නෙමෙයි ගොඩක් වෙලාවට වියදම් කරන්නේ කට්ටිය. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ගිය හදාගෙන යද්දි මේ ෆැන්ට්‍රි ඒරියා එකක් ගත්තොත් මේ ෆැන්ට්‍රි ඒරියා එක මම සරල උදාහරණ ගන්නම්. සමහරක ලක්ෂ 13යි 15යි 20යි ඔහොම ගගා ෆැන්ට්‍රි වලට ගහනවා. ඒකට වියදම් කරලා මේ ෆැන්ට්‍රි එකට. ඊට පස්සේ ලිවින් ඒරියා එක ටයිල් ගන්න ගියාට පස්සේ පුළුවන් තරම් ලෝ කොස්ට් ටයිල් එකක් ලෝ ක්වොලිටි ටයිල් එකක් නෑ අච්චර ෆැන්ට්‍රි මම මෙච්චර ගිහින් තියනවා එහෙනම් මේකට මෙහෙම කරන්න බෑ මේ ඉදිරි කරලා දෙන්න එහෙම. එතකොට අපි ඇත්තටම හිතන්න ඕන දැන් මේ ෆැන්ට්‍රියද අපිට වැදගත් ලිවින් ඒරියා එකද වැදගත් කියන එක. ඉතින් ලිවින් ඒරියා කියන එක එතන තමයි මූලිකම ගෙදර තියෙන ස්ථානය. ඉතින් ඒ ගැන ඉස්සෙල්ලා අපි අවධානය යොමු කරලා තමයි අනිත් දේවල්ට යොමු කරන්න ඕන. ඉතින් ඒ වගේ ඔය සරල උදාහරණ ගත්තේ ආයෙ තමයි ස්ටෙයා කේස් ගත්තත් එහෙමයි. ගහන්න තියෙන හොඳම ස්ටෙයා කේස් එක ගහනවා. නමුත් අවශ්‍ය තැනට නිසි අවධානයක් යොමු කරන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඔය තමන්ගේ ඉස්සලා මූලිකත්වය දෙන්න තමන්ට අවශ්‍යම දෙයට. ඊට පස්සේ තමයි යන්න ඕන අපි අනිත් දේවල් වලට මේ තමන්ගේ තියෙන බජට් එකත් එක්ක. ඒත් එක්කම තමයි හොඳට අධ්‍යයනය කරලා බලන්න ටයිල්ස් ගන්න. දැන් මේ කොස්ට් එක සමහරක් අඩුම ටයිල් තියෙනවා බ්‍රෑන්ඩ් විතර ගත්තොත් ඒවා මේ කොස්ට් එක අඩුයි වගේ තමයි ක්වොලිටි එකත් අඩුයි. සමහර ඒවා තියෙනවා ටයිල් එක ගොඩක් ප්‍රයිස් එක වැඩි හැබැයි ඔය හිතන තරම් ඒකේ ලොකු ක්වොලිටි එකකුත් නැහැ. සමහර තියෙනවා මධ්‍යම යන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා තිබ්බත් ඒවා සමහර කෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒවා මොකද අර මම කලින්ම කියපු අර අපේ තියෙන මේ ලංකාවේ තියෙන කට්ටියගේ අදහස් අර හැරමිටි අදහස් තාම ඒ ඔළුවේ තියෙන නිසා. ඒ නිසා තමන්ගේ බජට් එක ඉස්සෙල්ලාම කැල්කියුලේට් කරලා ඒ ගන්නේ මොකද්ද කියන එක හරි නිශ්චය කරගෙනම තමන්ගේ ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරන්න. අවසාන වශයෙන් අපි සලකන්න ඕන කරුණ තමයි අපි ටයිල් එක ගන්න බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා. අපි බ්‍රෑන්ඩ් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ නිෂ්පාදනය කරන ටයිල් වර්ග තුනක් තියෙනවා. රොසෙල්, ලංකා ටයිල්, මැක් ටයිල් කියලා ඒ වර්ග තුන. මේ මැක් ටයිල් කියන එකයි ලංකා ටයිල් කියන එකයි සමහර කට්ටිය පටල ගන්නවා. ලංකා ටයිල් කියලා එකක් තියෙනවා. මැක් ලංකා කියලා එකක් තියෙනවා. මේ වර්ග දෙකක්. ඒ හින්දා ලංකා ටයිල් මැක් ටයිල් කියලා තමයි යන්නේ. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් ඉන්දියාවෙන් ආනයනය කරනවා, චීනයෙන්, ඊට පස්සේ ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන්, වියට්නාමයෙන්, ඉතාලියෙන් මෙන්න මේ රටවල්වලින් බහුල වශයෙන්ම ටයිල් ආනයනය කරනවා. එතකොට අපි මේ බ්‍රෑන්ඩ් විදිහට ගත්තොත් එහෙම අපිට මේ බ්‍රෑන්ඩ් එක හොඳයි මේ බ්‍රෑන්ඩ් එක නරකයි කියලා ඍජුවම කියන්න බෑ. මොකද ඒකෙත් තියෙනවා මෙයාලගේ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකත් එක්ක එහෙමත් නැත්නම් මේකේ තියෙන මේ නිෂ්පාදිත හැකියාවත් එක්ක සමහරක් වෙලාවට ටයිල් වල හොඳ නරක තීරණය වෙනවා. එතකොට මොන ටයිල් එක ගත්තත් ගොඩක් වෙලාවට මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් ලංකාවේ නම් ග්‍රේඩ් 3කින් විතර ටයිල් ප්‍රොඩක්ෂන් වෙනවා ග්‍රේඩ් 1 2 3 කියලා. එතකොට ඉම්පෝර්ටඩ් ටයිල් ගත්තත් ඉම්පෝර්ටඩ් ටයිල්ස් වලත් හැබැයි ඉම්පෝර්ට් ටයිල් වල ග්‍රේඩ් 1 කියලා තමයි එන්නේ. නමුත් සමහරක් වෙලාවට ග්‍රේඩ් 1 කියලා බොක්ස් එකේ ආවට ඒකේ තියෙන ස්පෙસિෆිකේෂන් බැලුවොත් එහෙම ඒකේ ග්‍රේඩ් 1 ස්පෙસિෆිකේෂන් නැහැ. සමහරක් වෙලාවට ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් නැතිවත් තියෙනවා. ඉතින් ඒක ගැන අපි කන්සිඩර් කරන්න ඕන. ස්පෙෂලි අපි ඉම්පෝර්ටඩ් ටයිල් ගත්තොත් ඒකේ උදාහරණයක් විතර බ්‍රෑන්ඩ් නේම් එක එතකොට වර්ල්ඩ් මාකට් එක කොහොමද තියෙන්නේ මොන වගේ ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට්ද තියෙන්නේ ඒ වගේ අපි ටිකක් බලන්න ඕන ටයිල් එක මිලදී ගන්නකොට බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ මොන ටයිල් එක ගත්තත් අර මම කියපු විදිහට මේ ටයිල් එකට ටයිල් එකම කියන්න බෑ මේක නරකයි මේක හොඳයි කියලා කියන්න බෑ. අපි ටයිල් එක මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ ටයිල් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් එහෙමත් නැත්නම් ඒකේ තියෙන නිර්ණායක පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි ගන්න ඕන. මේ ටයිල් සම්බන්ධ ටයිල් බ්‍රෑන්ඩ් සම්බන්ධව අපි වෙනම වීඩියෝ එකක් කරනවා. ඒ නිසා මම මෙතෙන්දී ලොකුවට කතා කරන්නේ නැහැ මේක. මොකද ඒක දීර්ඝ කතා කරන්න ඕන දෙයක් ඒ සම්බන්ධයෙන්. ඉතින් මේ අපි ගන්න බ්‍රෑන්ඩ් එක අපි තීරණය කරද්දී විශේෂයෙන්ම අපි ටයිල් මිලදී ගන්න ආයතනය ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. එයාලගේ මොනවද තියෙන සර්විස් එක එයාලා දැන් උදාහරණයක් විදිහට පුද්ගලික ආයතනයක් නම් එයාලා තියෙන සර්විස් එක එයාලා කොහොම තත්ත්වයක්ද තියෙන්නේ සමාජයේ සහ
කලින් දීපු සර්විස් එකට. එතකොට ඒ සම්බන්ධත් අවබෝධයක් ඇතුව කරන්න ඕනේ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් තෝරගන්නකොට මම අර කලින් කියපු විදිහට අර අනවශ්‍ය විදිහට අර අදි මානසික තත්වයකින් ගිහිලා බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න එපා. තමන්ගේ බජට් එකට ඒ වගේම තමයි තමන්ට ඒක මැච් වෙන්න ඕන. ඉතින් අර අපි කලින් කතා කරපු කරුණු හතම මැච් වෙන්න තියෙන තැනක් තමයි අපි තෝරගන්න ඕන. අවසාන බ්‍රෑන්ඩ් එකක් ඉදලා ආපු. මොකද බ්‍රෑන්ඩ් නම් වශයෙන් අපිට මේක හොඳයි මේක නරකයි කියලා කියන්න බෑ. නමුත් හැම එකම හොඳ දේවල් නරක දේවල් දෙකම තියෙනවා. ඒ තෝරගන්නකොට ඒ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අර කලින් කියපු අපි කරුණු හතක් පාදක කරගෙන තමයි අපි බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් ගැන අපි වෙනම වීඩියෝ එකක් කරනවා. අපි ඒකට කතා කරමු ඉදිරියට. ඉතින් මං හිතනවා අද මේ කතා කරපු කරුණු 8 ඔයාලට වැදගත් වෙයි කියලා. අනිවාර්යයෙන්ම අපි ටයිල් එකක් ගන්න ගියාට පස්සේ මේ කරුණු 8 සලකලා බලන්න ඕන. ඉතින් මීට අමතරව තව සුළු කරුණු තියෙනවා. ඒවත් අපි ඉදිරියට කතා කරනවා. ඒත් එක්කම ඔයාලට මොන හරි දෙයක් දැනගන්න, ඒ වගේ තමයි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපි සම්බන්ධ කරගන්න. ඒ ඕනම වෙලාවක අපි බැඳලා ඉන්නවා. අපි සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් බොහොම ස්තුතියි. මම ශාන් ටයිල් ගෙදරින් ඔබ සැමට සුබම සුබ දවසක්.